සුබ දවසක්. මේ වන විට මැද පෙරදිගින් ලැබෙන තෙල් සම්පත්වල සැපයුම් දාමය සම්බන්ධ යම් බාධාවන් තිබුණත් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ තත්ත්වය යම් තරමකට කළමනාකරණය කරගෙන තියෙනවා. මට ලැබී තිබෙන තොරතුරු අනුව අද උදෑසන වන විට පෙට්‍රල් මෙට්‍රික් ටන් 17000ක් රැගත් නෞකාවක් කොළඹ වරාජ සේන්තු වෙලා තියෙනවා. ඒත් එක්කම ඩීසල් මෙට්‍රික් ටන් 18000ක් රැගත් නෞකාවක් කොළඹ වරාජ සේන්තු වෙලා තියෙනවා. එතකොට රජයේ පැත්තෙන් නිකුත් කරපු නිවේදන වලට අනුව මේ වන විට 92 පෙට්‍රල් අප්‍රේල් 22 වෙනිදා දක්වා තියෙනවා. 95 පෙට්‍රල් මැයි 10 වෙනිදා දක්වා තියෙනවා. සුදු ඩීසල් අප්‍රේල් 12 වෙනිදා දක්වා තියෙනවා. සුපර් ඩීසල් මැයි 10 වෙනිදා දක්වා තියෙනවා. එතකොට මේ අනුව මේ රජය යම් තරමකට තෙල් සංචිත නඩත්තු කරගෙන තිබෙනවා. ඒත් එක්කම මේ අඛණ්ඩ තෙල් සැපයීමක් සඳහා ඒ අදාළ සැපයීම් කරුවන් එක්ක මේ වන විට යම් සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට මේ මැද පෙරදිග මේ වන විට යුදමය වාතාවරණයක් පැවතුනත් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ රට ජනතාව වෙනුවෙන් අඛණ්ඩ තෙල් සැපයීමක් සඳහා ක්‍රියා කිරීම ජනතාවගේ පැත්තෙන් ඉඳලා බැලුවොත් ඒක ජනතාවගේ ජයග්‍රහණයක්. එතකොට මේ රාජ්‍ය විසින් මැද පෙරදිග තෙල් සම්පත් සීමා වෙනකොටම ওই බෙදා හැරීම කටයුතුත් යම් තරමකට ලංකාවේ අඩපණ වුණා. එතකොට ආණ්ඩුව පියවරක් ගත්තා මේ QR ක්‍රමය හරහා ඉන්ධන බෙදා හරින්න. හැබැයි මේ QR ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීම ආණ්ඩුවට මීට වඩා එකක් කලින් කළා නම් හොඳයි කියලා හිතනවා. එහෙම කළා නම් මෙච්චරවත් ජනතාව අපහසුතාවයට ලක් වෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව QR ක්‍රමයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට අපි අර COVID-19 කාලේ පාවිච්චි කරපු පරණ මැනුවල් සිස්ටම් එකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අර වාහන අංක ක්‍රමය. ඒ අනුව ආණ්ඩුව විසින් නැවත දන්වනතුරු බිඳුව ඇතුළු ඉරට්ටේ සංඛ්‍යා ඒ කියන්නේ 2 4 6 කියන සංඛ්‍යාවලින් අවසන් වන මෝටර රථ ලියාපදිංචි අංක සඳහා ඉන්ධන පෙරහුම් මල් වලින් ඉරට්ටේ දිනවල පමණක් ඉන්ධන නිකුත් කරනවා. එතකොට මේ ඉරට්ටේ දිනවලට ලියාපදිංචි අංකය බිඳුවෙන් අවසන් වන මෝටර රථත් ඇතුළත් වෙනවා. එතකොට 1 3 5 7 9 කියන ඔත්තේ සංඛ්‍යාවලින් අවසන් වන ලියාපදිංචි අංක සඳහා සහ සිසු වාහන සඳහා ඉන්ධන පෙරහුම් මල් වලින් ඔත්තේ දිනවල ඉන්ධන නිකුත් කරනවා. ඉතින් මේ යම් තරමකට ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සහ කාර්යක්ෂම කිරීම සඳහා මේ පියවර අරගෙන තියෙන බව පේනවා. එතකොට මේ වාහනවල ලියාපදිංචි අංකයේ අග ඉලක්කම සහ ඔත්තේ රටේ දින ගයින්න උනේ මේ QR ක්‍රමයට විකල්පයක් විදිහට. ඔය COVID-19 කාලෙත් 2021 දී ලංකාවේ QR කෝඩ් එක ක්‍රියාත්මක වුණා. එතකොට ඔය QR කෝඩ් එක කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් පියවරක්. ඉතින් අපි ඩිජිටල් පැත්තට යනවා නම් QR කෝඩ් එක පැත්තට තමයි යන්න ඕනේ. මොකද එතකොට ඔය ඔත්තේ රටේ වල ඩීසල් පෙට්‍රල් ලබා ගන්නවා වගේ නෙමෙයි. ඒකේ ස්ටැටිස්ටික්ස් තියෙනවා. අපි ලබා ගන්න ඉන්ධන ප්‍රමාණයක පෙන්නනවා. අපිට ඒ සතිය තුළ ලබා ගන්න ඉතුරු වෙලා තියෙන ඉන්ධන ප්‍රමාණයක පෙන්නනවා. එතකොට මේක 2021 QR සිස්ටම් එක ලංකාවට ගේනකොට බලශක්ති අමාත්‍යවරයා විදිහට හිටියේ කංචන විජේසේකර. හැබැයි මේක කංචන විජේසේකර හොයාගත්ත සිස්ටම් එකක් නෙමෙයි. මේ QR කියන්නේ ක්වික් රෙස්පොන්ස් කියන එක. මේක හොයාගත්තේ ওই ජපානයේ ටොයෝටා මෝටර් කෝපරේෂන් සමාගමට අනුබද්ධ ආයතනයක් තියෙනවා ඩෙන්සෝ වේව් කියලා. ඒක හිටියා ඉංජිනේරුවරයෙක් මසාහිරා හාරා කියලා. ඉතින් මේ මසාහිරා හාරා කියන ඉංජිනේරුවරයා තමයි මේ QR කෝඩ් එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ. එතකොට ওই QR කෝඩ් එකට ඩෙන්සෝ වේව් කියන ජපාන් සමාගම 1997 දී පේටන්ට් බලපත්‍රය ලබා ගන්නවා. ඒ පේටන්ට් බලපත්‍රය ලබා ගත්තත් ඔවුන් මේක ලෝකේ සියලු ජනතාවට කිසිදු ගාස්තුවක් නොගෙවා නොමිලේ භාවිතා කරන්න පුළුවන් විදිහට අවසර ලබා දෙනවා. එතකොට ලෝකෙ කොහේ හරි QR කෝඩ් එක පාවිච්චි වෙනවා නම් ඒකට කිසි මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් ඒ ස්ට්‍රක්චර් එක සහ බේසිස් එක තිබුණාට ඒ සොෆ්ට්වෙයාර් එක තිබුණාට ඒක අපිට ඕන විදිහට හදාගන්න යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔය 2021 දී මේ QR සිස්ටම් එක ලංකාවේ ඉම්ප්ලිමන්ට් කරද්දී මේක බලශක්ති අමාත්‍යවරයා කංචන විජේසේකර කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඔහුගේ කාලේ තමයි මේක ඉම්ප්ලිමන්ට් කළේ. එතකොට ඒ කාලේ මේ ලංකාවට ඕන විදිහට QR සිස්ටම් එක නිර්මාණය කරන්න නොමිලේ තමන්ගේ දායකත්වය සපයනවා ওই ජයන්ත සිල්වා ප්‍රමුඛ ICTA කණ්ඩායමත් සුපොන් ජයතිලක ප්‍රමුඛ ඩයලොග් ඇක්සියාට සමාගමත් මිලේනියම් IT සමාගමත් ඒගොල්ලෝ තමන්ගේ දායකත්වය සපයන්නේ සම්පූර්ණයෙන් නොමිලේ. ඉතින් ඒ සිස්ටම් එක තමයි 2021 දී ඔය කංචන විජේසේකර ලංකාවේ ඉම්ප්ලිමන්ට් කළේ. එතකොට දැනට ප්‍රකාශ වෙන ආකාරයට මේ සිස්ටම් එක හදාගන්න විතරක් සති දෙකක කාලයක් ගත වෙලා තියෙනවා. මේ සිස්ටම් එක අලුතෙන්ම හදන්න. හැබැයි වර්තමාන රජයට තිබුණේ ඒ සිස්ටම් එකම එක්ක ඔය කලින් තිබිච්ච data ටික වෙනම storage device එකකට save කරගෙන එහෙම නැත්නම් ඒක අලුතෙන්ම initialize කරගන්න. එහෙම වුණා නම් ඔය QR සිස්ටම් එක අදත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔය වාහනවල අග ඉලක්කම් අනුව ඔත්තේ රට්ටේ කියනවට වැඩිය ඉෆෙක්ටිව් ක්‍රමයක්. ඉතින් අලුත් වාහන වලට ඒ QR සිස්ටම් එක හරියට හදාගන්න බැරි වුණා. වාහනේ ට්‍රාන්ස්ෆර් කළාම පරණ අයිතිකාරය හොයාගන්න බැරි වුණාම අලුතෙන් QR කෝඩ් එකක් ලබා ගන්න බැරි වුණා. අලුත් වාහන වලට QR කෝඩ් එක ලබා ගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ
ඔය සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරන දෙයක්දී ඇතිවෙච්ච ප්‍රායෝගික ගැටලු හන්ද තමයි මේ තත්ත්වය උදා වුනේ. කොහොමනත් ඔය ඩිජිටල් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරගන්න බැයි නම් අපිට තියෙන හොඳම ඉස්තුම තමයි ඔය ඔත්තේ රට්ටේ වගේ මැනුවල් සිස්ටම් එකකට හරි යන එක. කොහොමනත් ජනතාව පෝලිං වලට තියනවට වැඩිය මේ වෙලාවේ ආණ්ඩුව ගත්තේ මේ පියවර ජනතාවගේ පැත්තේ ඉඳලා බලද්දී මේ ආණ්ඩුවට ගන්න තිබිච්ච සාර්ථකම පියවර කියලා හිතනවා. බොහොම ස්තුතියි.